අයිබෝන් දරුවනේ අපි ඕනෑම අවුරුද්දක එළවලු විභාගයට පෙනී සිටින දරුවන්ට උදව්වක් වෙන විදිහට ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරනවා. ඒතර ඒකේ බලාපොරොත්තු වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ඇත්තටම මේ හරි පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් විදිය කියලා දෙන එක. ඒ වගේම ප්‍රැක්ටිකල් එකක් කරන්න නොලැබෙන දරුවන්ට මේකේ පියවර වශයෙන් උපකරණ භාවිතා කරලා ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නලා ඊට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන එක. ඒ වගේම සමහර ප්‍රැක්ටිකල් වලට අදාළව පාස් පේපර්ස් ප්‍රශ්න මේ බෝඩ් එකේ ලියලා සාකච්ඡා කරන එක. ඔය හැමදේම කරන්නේ ඕනෑම අවුරුද්දක විභාගයට ලියන්න පුළුවන් විභාගයේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න හතරට හරියටම ලියන්න පුළුවන් ක්‍රමවේදයක් සැකසෙන එක. ඉතින් මේකෙදී මුලින්ම කියන්නත් ඕනේ කියන්නේ විභාගයට ඇත්තටම සූදානම් වෙන ප්‍රැක්ටිකල් එකක් කරන්න ඕනේ. ඒක අන්තිම මොහොත වෙනකන් ඉඳලා එක දවසකින් ප්‍රැක්ටිකල් ටික මොකක් කර පොතක් බලාගෙන ඒ වගේ මේක කළ හැකි දෙයක් නෙවෙයි ඇත්තට. ඉතින් අර එක වැරදි මතයක ඉන්න ගොඩක් වෙලාවට මේ ළමයි මේව කරන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා එහෙම කරන්නේ. ඉතින් අපි මේ ඕගොල්ලෝ වෙනුවෙන් මේ මම ලියලා තියෙන පොතකුත් එහෙම ප්‍රැක්ටිකල් විවෘත රචනා ප්‍රශ්න අපි MCQ එකකුත් ලියලා තියෙනවා මේ පොතේ. තියෙන විභාගෙදී ලැබෙන්න පුළුවන් හැම විදිහේ ප්‍රශ්නයක්ම අලුත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ඒ උත්තර ගත්තේ කොහොමද කියලා විවරණයක් තියෙනවා. ඉතින් මේක මේ 25 විභාගෙට ලියන ළමයින ගොඩක් අය අරගෙන තියෙනවා. ඉතින් මම මේ මතක් කරන්නේ 26 27 දරුවන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ වගේ පොතක් එක්ක මේකේ විස්තරي ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් මම මේ මුලින් බෝඩ් එකේ ලියලා ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරන්න යනවා. ඒ වගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා තව ප්‍රැක්ටිකල් එකක්. ඒකේ තියෙන ප්‍රැක්ටිකල් එක කරන ගමන් පැහැදිලි කරලා සහ අවසානයේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන එක. එතන මෙතෙන්දී මම මේ බලාපොරොත්තු වෙන 2003 A level විභාගයේ ආපු යුනලේ භාවිතයෙන් ද්‍රව දෙක ඝනත්ව සංසන්දනය කරන පරීක්ෂණයට අදාළ ප්‍රශ්නය පැහැදිලි කරන. හැබැයි මේ ප්‍රශ්නයට උත්තර පැහැදිලි කිරීමකට වඩා මම මෙතන බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්නයට උත්තර සොයන ගමන්ම මේ හා සම්බන්ධ සියලුම කරුණු මතක් කරගෙන යන්න. විභාගයක අහපු ප්‍රශ්න සහ අපිට ඉන් එහාට අහන්න පුළුවන් හැම දෙයක් ගැනම අවධානය යොමු කරගෙන මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන. ඒතර මේක ටිකක් සරල ප්‍රැක්ටිකල් එකක් නිසා මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රැක්ටිකල් එක කරලා උපකරණ භාවිතයෙන්ම මේක කරන එක. නමුත් ඒ අවශ්‍ය සියලුම කාරණා මේකෙදී කෙරෙනවා. ඒතර මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේම දාලා තියෙනවා ලින්ක් එකක් අනුරාධපුර පරීක්ෂණේ. ඒතර මේ පරීක්ෂණය ඔබට පරීක්ෂණය කරන හැටිත් එක්කම උපකරණ භාවිත කරන හැටිත් එක්කම අවසානයේ ප්‍රශ්නයක සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ඉදිරියේදී ඉදිරිපත් කරන මේ ප්‍රැක්ටිකල් වලට අදාළ වීඩියෝ සේරෝගෙම ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. අපිට සොයා ගන්න පහසු වීම සඳහා. ඉතින් අපි බලමු මේ 2003 පේපර් එකේ ප්‍රශ්නය. ඔයගොල්ලෝ 2003 පේපර් එකක් ළඟින් තියාගන්න බෝඩ් එකේ ප්‍රශ්න දාලා සාකච්ඡා කරන්න මේ වෙලාවේ අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. එතකොට අපි මේ ප්‍රශ්නෙට උත්තර සොයමු. ඒ අතරේ මේට අදාළ කරුණු සියල්ල අධ්‍යයනය කරමු. එක බලන්න පොල් තෙල්ලේ ඝනත්වයේ සේම්ස්ලා සිදු කරන ලබන පරීක්ෂණයේදී පහත දෑ සපයා ඇත. ඒ විභාගයේම රූපයක් දීලා නැහැ. මම ලේසියට කලින් රූපය අඳගත්තේ. සුදුසු පරිමාණ සහිත සිරස් රාමුවකට සවිකල U නලයක්. ජලය සහ පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයක්. පුනීල. එතකොට දැන් මේකෙදී වැදගත් වෙන්නේ මේ U නලය අපි ගන්න සාමාන්‍යයෙන් යාර උපකරණෙත් එහෙමයි 0.5 සෙන්ටිමීටර් ඉඳලා 1 සෙන්ටිමීටර විතර වෙන්න විස්කම්භයක් තියෙන නලයක් තමයි භාවිතා කරන්නේ. ඒතර මේ නලය ඒකාකාර වීමම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට මේ ද්‍රව කඳන් වල උස ඇසුරෙන් පීඩනය කියන එකනේ තියෙන්නේ. ඒ නිසා සමහර වචන මේකට අවශ්‍ය නැහැ. දැන් සමහර පුරුද්දට ලියනවානේ. ඒකාකාර ඒ වගේ මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ඒක පළවෙනි කාරණාව මේ U නලයේ ප්‍රමාණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක කියනවා තව ජලය සහ පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒතර මේ ඝනත්ව සංසන්දනය කරන්න යන්නේ ජලය සහ පොල් තෙල්. ඒතර U නලයෙන් කෙලින්ම ද්‍රව දෙකක් විතරක් දීලා තියෙනවා නම් ඒ ද්‍රව දෙකේ ඝනත්ව සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ ඒ ද්‍රව දෙක මිශ්‍ර නොවන ද්‍රවයක්. මිශ්‍ර වෙන ද්‍රව දෙක ඝනත්ව සංසන්දනය කරනත් මේක වෙන ක්‍රමයකට යොදා ගන්න පුළුවන්. ඒක අපි අන්තිමට කල්පනා කරමු. දැන් ආරම්භයේදී ජලය සහ පොල් තෙල් මිශ්‍ර නොවන ද්‍රව දෙක අවශ්‍ය ප්‍රමාණය සපයලා තියෙනවා. සහ පුනීල මේකට ද්‍රවය දාන්න උදව් වෙනවනේ. ඒ නිසා ඒකත් මූලික වශයෙන් ඔන්න දීපු ඒ වගේ අපි විග්‍රහයක් කරගමු. ඒ වගේ මේ නලයේම පොල් තෙල් දාලා පොඩ අපිරිසුදු වෙලාවෙමත් තියෙන පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපි මේ සාමාන්‍යයෙන් ඔය අපේ පරීක්ෂණ වලදී වීදුරු පාට සෝදාගෙන පිරිසුදු කරගන්නවා. තල්ක භස්මයකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වගේ සෝදලා ඒ කියන්නේ මේක ටිකක් දාලා දෙපැත්තට යවලා
ඊළඟට ඒක අයින් කරලා තනුක අම්ලයක් හයිඩ්‍රොක්ලොරික් වගේ අම්ලයක් තනුක අම්ලයක් දාලා සහ අවසානයේ ටික අයින් කරලා පිරිසුදු ජලයෙන් නැත්නම් ආශ්‍රිත ජලයෙන් පිරිසුදු කරගන්න පුළුවන්. ඔය යුනාලිතර කලින් භාවිතා කරාම අර තෙල් ගතියම රැඳිලා තියෙනවානේ. ඒකට අපිට අර ද්‍රව මාවක එහෙම හොඳට බලා ගන්න. ඒ කියන්නේ ද්‍රව මාවක නිවැරදිව පිහිටන්නේ නැති අවස්ථාවල් තියෙනවා. පරීක්ෂණය කරා නම් ඒ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකත් වැදගත් කාරණාවක්. ද්‍රවණය ආකාරයට අපි මේ සියලු කාරණා මතක කරගෙන යනවා. ඔයගොල්ලෝ ඉතින් මේ අවශ්‍ය අපිට නෝට් එකක් මේ වගේ දේවල් දාගත්තත් හොඳයි. ආයෙ ප්‍රශ්න කරනකොට වැදගත් වෙනවා. ඊට ඒ කොටස බලමු. ඒවල එක ජලය හා පොල් තෙල් කඳන් වල මට්ටම් හා ඒවයි පොදු වතුර මුහුණට පැහැදිලිව පෙන්වමින් පරීක්ෂණාත්මක ඇටෝමේ නම් කරන ලද රූප සටහනක් අදී. මම යුනලේ කලින් අදගත්තා. ඉතින් මේකදී අපි දන්නවා මේ දැන් අර උස මනින්න ඕන නිසා ද්‍රව කඳන් වල උස මනින්න ඕන නිසා පරිමාණයක් භාවිතා කරන්න ඕනනේ. එතකොට මේ පරිමාණය මෙහෙම එකක්. මීටර රූල් පරිමාණයක් අපි මීටර රූලක් නැත්නම් මීටර භාගය රූලක් භාවිතා කරනවා. එතකොට දැන් අපි මේකෙන් උඩට මෙහෙම අදිනවා මීටර. ඒ කියන්නේ මේකේ ප්‍රමාණය අනුව මීටර භාගය රූලකුත් ඇති වෙන්න පුළුවන්. දැන් එහෙම වදිනවා නම් එතකොට ඒව අපිට මේ විදිහට ක්‍රමාංකණය කරලා පෙන්නන්න වෙනවා. නැත්නම් මීටර රූල අපිට නම් කරලා පෙන්නන්න වෙනවා. මේක මේ උඩ ටික කැපිලර් එකට ගමන්නේ මම මේ 2003 දැම්මේ අර මිලිමීටර ඔයගොල්ලෝ මේක බලනකොට වැදගත් වෙන නිසා වැඩි සම්බන්ධ වෙන අයට මේ විදිහට ක්‍රමාංකණය දක්වලා ඔන්න නලයේ පෙන්නනවා. ඊළඟට නලයට අදාළව පෙන්නනවා. ඊට පස්සේ අපි දන්නවා මේකේ මේ මුලින් දාන්නේ ඝනත්වයේ වැඩි ද්‍රවය. හේතුව අපි වෙනම ලියමු දැන් ප්‍රශ්න අහනවානේ. ඝනත්වයේ වැඩි ද්‍රවය මුලින් දාන්නේ. එතකොට ඒක ජලය ඊට පස්සේ ඝනත්වයේ අඩු ද්‍රවය දැන් මේක නම් පොල් තෙල් දානවා. දැන් මම මේ පැත්තට ගන්නම් මෙහෙම මේ විදිහට ඔන්න අපි හිතමුකෝ මේ තියෙන්නේ ජලය. ඔය විදිහට ජලය පෙන්වනවා. දැන් ඔයගොල්ලෝ විභාගෙට පාට අදින්න නැහැ මම මේක නිකන් තේරුම් ගන්න ලේසි වෙන පේන ලේසි වෙන මේ මදි. එතකොට පොල් තෙල් කඳ ඊට වඩා ඉහළින් තියෙනවා මේ විදිහටනේ. මේ වඩා අඩු කරත් කමක් නැහැ ඔය විදිහට. ඔන්න ඔය විදිහට තමයි මේ දැන් අපිට කියනවා ජලය හා පොල් තෙල් මට්ටම් කඳන් වල මට්ටම් හා ඒවායේ පොදු වතුර මුහුණත. දැන් පොදු වතුර මුහුණත කියලා කියන්නේ මෙන්න මෙතනනේ. ඒතරේ පොදු වතුර මුහුණත පැහැදිලිව බලාගෙන මම කියනවා නලය පොඩක් පිරිසිදු නොකරත් ඔය පොදු වතුර මුහුණත මේ හරියට පිළිටන්නේ නැති වෙන පුළුවන්. මෙතන පොඩි නිකන් ද්‍රව බිඳු එක 아무තු විදිහට තියෙන්න පුළුවන්. මේ තමයි පොදු වතුර මුහුණත. මම මේක මේ සරල රේඛාවකින් පෙන්නන්නම් මේ විදිහට. ඕන ආකාරයට ඒක පොඩ්ඩක් ඇදුණා. ඒ නිසා මේ යදිමු ඒක. ඔය විදිහට. මේ තමයි පොදු වතුර මුහුණත. ඒකේ දොර නම් කරලා තියන්න. මේ අහන විදිහට මේ තියෙන දොර පොදු වතුර. ඔව්. මේ තියෙන්නේ ඉතල දැම්මනම් මේ තියෙන්නේ පොදු අතුරු මුහුණත. ඒ වගේම දැන් මේක කියනවා තමයි ජලය හා පොල් තෙල් කඳන් වල මට්ටම. ඒ නිසා අපි මේක හරියට ද්‍රව දෙකක් නම් කරා නම් හරි. එතන මේ තියෙන්නේ ජලය. ඊට පස්සේ මේ තියෙන්නේ පොල් තෙල්. මේක පොල් තෙල්. ඔන්න ඔය විදිහට තමයි මේකේ උඩ ඇටෝම සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේක මේ අමුතු දෙයක් නෑ. විභාගේ කොයිලා ගැහුවත් ඔය කාරණා ටිකනේ කියන්න තියෙන්නේ. එතකොට ඊළඟට අපිට කියන්නේ දෙවෙනි කොටස බලන්න. ඔබ ලබාගත යුතු මිනුම් දෙක. ඉහත අඳින ලද රූපේ H1 සහ H2 ලෙස ලකුණු කරන්න. මේ රූපේ H1 H2 කියලා ලකුණු කරන්නලු මම ගන්නම් මේම පොල් තෙල් මම H1 කියලා ගන්නම්. පොල් තෙල් H1 කියලා ගත්තොත් එහෙම මෙන්න මේක තමයි H1. දැන් මේක හරියට කියලා නැති නිසා එහෙම නිශ්චිතව කියලා නැති නිසා ඕනම එකක් එහෙම ගන්නත් පුළුවන්. ඒතර මම මෙයාව ගන්නවා මේක තමයි H2. ඔය විදියට. එතකොට දැන් මේකේදී ඔය මිනුම් දෙකක් නේ. ද්‍රව කඳන් වල උස්ස මිනුම් දෙකක් තමයි ඔය තියෙන්නේ. එතකොට දැන් මේක මේ උස මිනුම් දෙකක් කොහොම ගන්න අපි පාඨාංක ගන්න ඕනේ කීපයක්. මොනවද මේකෙදි ගන්න ඕනේ පාඨාංක. ඒක වැදගත් නේ. අපි පාඨාංක ගන්න ඕනේ එකක් මෙන්න මේ පොදු වතුර මුහුණතට අදාළ මීටර රූල් පාඨාංකය සඳහන් කර ගන්න ඕනේ. ඒතර ඒකට අපිට පුළුවන් මේ පොදු වතුර මුහුණතට අදාළව විහිිත චතුරස්‍රය තියලා මෙන්න මේ විදිහට දැන් මේ පෙන්නන්නේ විහිිත චතුරස්‍රය. ඕන්න ඔය විදිහට තියලා නලයට කියන්නේ පහළට මෙන්න මේක අපිට උඩින් මේක තියෙන්නේ මේ විදිහට
මැඩ ගන්න පුළුවන්. විවිධ භාවිතා කරන ඇත්තටම අපි අර මිනුම පාඨාංක කියවා ගනිද්දී ඇති වෙන අසම්පාත දෝෂය අවම කරගන්න අපි දන්නවා මීටර රූල් පරිමාණයක් එහෙම කියවන්න ගියාම අපි ඇස තබන පීඨ වano අසම්පාත දෝෂයක් නැති වෙන්න පුළුවන් පරිමාණට ලම්බකව ඇස තියන්න ඕන. ඒතර ඒකට යොදාගන්න එක උපක්‍රමයක් තමයි මේක. ඒතර ඒක එක පාඨාංකයක් ඇත්තට මේක මේ පැත්තට අදාළයි නේ ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඕනනම් ඉතින් අනිත් පැත්තට ගත හැකියි. ඊළඟට මෙතන ඒ වගේම මෙන්න මේ මාවකයේ පහළ කෙළවරට අදාළ පාඨාංකය කියව ගන්න. ඒතර අන්නර පාඨාංක දෙකේ වෙනසෙන් එනවා පොල් තෙල් කඳේ උස්ස කියන මීනු. ඒ වගේම ඔය විදිහටම මේ දෙපැත්තෙන් ගත හැකියි අපිට ද්‍රව කඳේ ජල කඳේ උස්ස කියන මීනු. ඒ පාඨාංක දෙක අරගෙන මේ දෙකේ වෙනසෙ. එහෙම තමයි මනින් දැන් මේ විදිහට මේක අහලා නැහැ. දැන් මම මේ කියපු කාරණා සියල්ල සහ මට පිටාවනේ පැහැදිලි කරන්නේ. B පොල් තෙල් සහ ජලයේ ඝනත්ව පිළිවෙලින් D1 D2 මගින් දෙනු ලබයි නම් D1 සඳහා ප්‍රකාශනයක් D2 H2 H1 ඇසුරින් ලියා දක්වන්න. ඝනත්වය සඳහා ප්‍රකාශනයක් නේ අහලා තියෙන්නේ. එතකොට ඉතින් අපි දන්නවා මේකේ ඇත්තටම වෙන්නේ දැන් ඔය අවසාන ප්‍රකාශනයට වඩා මේක ගතපු හැටි ඉඳලම අවබෝධය තියෙන්න ඕනේ. දැන් මෙන්න මෙතන පීඩනයට සමානයි. ඒතර පැස්කල් මූලධර්මයෙන් අපිට පෙන්වන්න පුළුවන් එකම අඛණ්ඩ තරලයේ තියෙන දැන් මේ දිගටම ජලයනේ. එකම තිරස් මට්ටමේදී පීඩනයන් සමානයි. හැබැයි මේක වෙන තරවල බෑනේ. මේ හරිය එකක් ගන්න බෑනේ. මෙතන සමාන වෙන්නේ නැහැනේ. එකම අඛණ්ඩ තරලය නෙවෙයිනේ. ඒතර මෙතන පීඩනය කියලා කියන්නේ මොකක්ද? මේ තියෙන වායුගෝලීය පීඩනය P0 මෙතන HROG H1 D1 G ඊළඟට මෙතන අපිට කියන්න වෙන්නේ ඒ වගේ P0 දාන H2 D2 G දැන් ඔය දෙක සමානයිනේ ඔය දෙක සමාන කරාම P0 දෙකත් එක කොහොමද අඩු වෙලා යනවා H1 D1 G සමානයි H2 D2 G එනතර G කැපිලා යනවා එතන H1 D1 සමානයි H2 D2 අපෙන් අහන්නේ මොකක් සඳහාද D1 සඳහා ප්‍රකාශනය අහන්න එතන ඒක සමානයි H2 D2 බෙදීම H1 කියලා ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි මේ දෙක මාරු කරලා ලිව්වොත් මේකේ පොඩි වෙනසක් වෙනවා. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඔයගොල්ලන්ට තේරෙනවා. එතන B කොටසේ තමයි ඔය කියලා තියෙන්නේ. ඉතින් ඊළඟට බලන්න 2003 ප්‍රශ්නය ඔයගොල්ලෝ තියාගන්න ඔයගොල්ලෝ ළඟ පේපර් තියෙනවානේ. C1 D1 නිර්ණය කරගෙන දා ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා ඔබ පහත දී ඇති ක්‍රියාපිළිවෙල අතරින් නිවැරදි ක්‍රියාපිළිවෙල තෝරන්න. දෙකක් දීලා තියෙනවා. අනුරූප බාහුවට තව ජල එකතු කරනවා. අනුරූප බාහුවට තව පොල් තෙල් එකතු කරනවා. අනෙක් ක්‍රියාපිළිවෙල තෝරා නොගැනීමට හේතුව දෙන්න. එතකොට ඒක අපි මේ හේතුව පස්සේ බලමුනේ. අපි දැන් මේක D1 නිර්ණය කර ගැනීම ප්‍රස්ථාරයෙන් දා ක්‍රියාපිළිවෙල අතරින් නිවැරදි ක්‍රියාපිළිවෙල තෝරන්න. දැන් අනුරූප බාහුවට තව ජලය දැම්මොත් මේක තව උසර තියෙනවා. ඉතින් දැන් අපි මේ ඇඳලා තියෙන එක අවස්ථාවක් නේ. එතකොට මේකට අපි ජලය දැම්මොත් එහෙම වෙන එකම දේ මොකක්ද? ජලයේ මොකක් හරි ප්‍රමාණයක් දැම්මොත් ඇතුළු වෙන ජල කඳ දෙකට බෙදලා සමානව මේකේ දෙපැත්තට යනවා. උදාහරණයකට අපිට මේකෙන් දාන්න පුළුවන් සෙන්ටිමීටර 6යි දිග තියෙන ජල කඳ වෙන්නේ මෙහෙට 3යි මෙහෙට 3යි ඇවිල්ලා මෙන්න මේ අතුරු මුහුණත 3කින් ඉහළ යන එක විතරයි. ඒතර අතුරු මුහුණතෙන් උඩ තියෙන මේ ද්‍රව කඳන් දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ H1 H2 වෙනස් වෙන්නේ නැහැ. ප්‍රස්ථාරයක් අරින්න බෑ එහෙම ඇත්තට. ඒතර එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ පැත්තට අනුරූප ද්‍රවයේ පොල් තෙල් දානවා. මේකේ උසර තියෙනවා. අපි මම මේක අරගෙන තියෙන එක අවස්ථාවක් පොල් තෙල් දාන්න ඕනේ. ඒතර පොල් තෙල් දැම්මට පස්සේ කියන්නේ ඝනත්වය අඩු ද්‍රවය දැම්මට පස්සේ ඒතර මේ ද්‍රව කඳ වැඩි වෙනවා. ඒක සන්තුලනය කරන අනිත් පැත්තේ ද්‍රව කඳ වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මේකේ අතුරු මුහුණත මෙහෙම පහළ කරනකොට ජලය පොඩ්ඩක් ඉහළට එනවා. එතකොට අපිට කියන්න තියෙන්නේ අනුරූප බාහුවට තවත් පොල් තෙල් එකතු කිරීම. අනුරූප බාහුවට තවත් පොල් තෙල් එකතු කිරීම. ඊට පස්සේ ආයෙ අහනවනේ දෙවෙනි කොටසේ අනෙක් ක්‍රියාපිළිවෙල තෝරා නොගැනීමට හේතුව දෙන්න. එතකොට ඉතින් ගොඩාක් හේතු දෙන්න පුළුවන්. එකක් තමයි මොකද්ද? ද්‍රව කඳන් වල උස වෙනස් නොවේ. අතුරු මුහුණත ඉහළ යාම පමණක් සිදුවේ. ඉතින් ඔය වගේ ගොඩාක් උත්තර දෙන්න පුළුවන්. මේ ගොඩාක් මම දෙකයි කිව්වේ. තව ගොඩක් ඒවා ඔය මේ අදහස් වෙන විදිහට දෙන්න පුළුවන්. H1 H2 වෙනස් නොවේ. H1 H2 වෙනස් වශයෙන් ලබාගත නොහැකි. ඉතින් අර මම කියපු එකම කාරණා ටික තමයි නැවත නැවත ඒකේ කියවෙන්නේ නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් අපිට මේ පරීක්ෂණයේදී වැදගත් ඔය කාරණා. ඒතර ඊළඟට මේකෙදි මේ පස්සේ අහනවා අපිට මුලින් වත් කරන දේ ඒක අපි පසුව කතා කරමු. ඊළඟට දැන් මේකේ අපිට ප්‍රස්ථාරයක් අඳින්න දෙනවා. දැන් මේ 2003 පේපර් එකේ එහෙම ප්‍රස්ථාරයක් අඳින්න දීලා නැහැ. ප්‍රස්ථාරයක් අඳින්න කියන්නේ ආයි විභාගික ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රස්ථාරයක් අඳින්න දෙනවාම තමයි. ආයි විභාගික ඇහුවොත් එහෙම මේ ප්‍රශ්නේ. එතකොට දැන් මේකෙදි අපි ලියාගත්ත ප්‍රකාශනය තියෙනවානේ. H1 අර කලින් ලියාගත්තු ප්‍රකාශනය බලමු. H1 D1 සමානයි H2 D2. අපි වෙනස් කරන්නේ මේ H1 නේ. එතකොට H1 සායත්ත විචලනයේ විදිහට තියාගත්තොත් අපිට පුළුවන්
h2 උත්ත කරන්න ඒක සමානයි d1 බෙදීම d2 වාරයක් h1. තමයි සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් අඳින්න ලැබෙනවා. ඒතර ප්‍රස්ථාරයක් අඳින්න ගියොත් අපි ප්‍රස්ථාරයට අදාළව දත්ත ලක්ෂ 6ක් විතර ලකුණු කරනවා. ඒ දත්ත ලක්ෂ 6ට වැදගත් දේවල් ටිකක් තියෙනවා මොකද්ද? ඒක වැඩි පරාසයක තියෙන්න ඕන, උපරිම පරාසයක පවත්ව ගන්න ඕන සහ ඒකාකාර විසිරුමක් තියෙනවා. ඒ වගේම අපි මේ ගන්න මිනුම් වල භාගික දෝෂ පුළුවන් තරම් අවම වෙන්නත් ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය කියන සෙන්ටිමීටර් 10ට අඩු දිග මිනුම් මීටර රූල් පරිමාණයකින් මීටර රූලෙන් මැන්නාම ප්‍රතිශත දෝෂය 100ක ඉක්මවා යනවා. ඒතර ඒ නිසා මේකදී අපි තෝරගන්න ඕන අර අවසානයේදී ගන්න. ඒ කියන්නේ අවසානයේදී නෙවෙයි අතන ඉතින් ආරම්භයේදී එක තියෙන්නේ. අර අඩුම පාඨාංක දෙක සෙන්ටිමීටර් 10ටවත් අඩු නොවෙන්න තියාගන්න. ඒතර ඒකට අපි ඉස්සෙල්ලා දැන් පොල් තෙල් දානකොට පොල් තෙල් එකට වඩා ජල කඳේ අඩුයිනේ උස. ඒ නිසා පොල් තෙල් ටිකක් 12ක් විතර තියාගත්තොත් ජලය 10ක විතර තියෙයි. අපි හිතමු එහෙම පළවෙනි එක ගත්තා කියලා. පළවෙනි මිනුම් දෙක. පාඨාංක ටික අරගෙන ඒකේ මිනුම් දෙක ගත්තා. ඊට පස්සේ අපි බලනවා දැන් මේ නලය තව කොච්චර උඩරිම පුරවන්න පුළුවන්ද කියන්නේ. ඒතර තව උඩරිම පුරවන්න පුළුවන් උදාහරණයකට අපි හිතමු තව මේකට පොල් තෙල් පැත්තෙන් 20ක් දාන්න පුළුවන්. එහෙනම් ඒක අපි බෙදා ගන්නවා හරි 4 8 10 12 ඒ විදිහට උදාහරණයකට මම මේ ගත්තේ. අන්න එහෙම බෙදාගෙන ඒ ප්‍රමාණ වලින් පොඩ්ඩක් දල වශයෙන් බලාගෙන පොල් තෙල් එකතු කරනවා. එතකොට අපිට කාරණා දෙකක් එනවා. එකක් අර දාන්න පුළුවන් උපරිමය බලාගත්ත නිසා මේ නලය පිරෙන්නම ද්‍රව දෙක දාමින් පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. ඒතර උපරිම පරාසයක අරගෙන තියෙනවා. දෙවෙනි කාරණාව තමයි අර විදිහට අපි ප්‍රමාණයෙන් තීරණය කරගත්තාම හොඳ විසුරුමක් සහිතව පාඨාංක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර මුලින්ම ගන්න මිනුම් දෙක අපි සෙන්ටිමීටර් 10 විතර ප්‍රමාණය පහළට නොයන්න තියාගන්න එක හොඳයි. ඉතින් මේ පරීක්ෂණය දැන් ඔය විදිහට මේ ප්‍රස්ථාරය අඳින මේක කරගෙන යනකොට තව ගැටලුවක් එනවා. මේ පොල් තෙල් දානකොට සමහර ලාවට මෙන්න මේ අතුරු මුහුණත මේකේ වක්‍ර කොටසට එන්න පුළුවන්. නලේ යු නලේ වක්‍ර කොටසක් තියෙනවා. ඉතින් එහෙම ආවොත් කරන්න තියෙන්නේ මොකද්ද? මේ පැත්තෙන් ආයි ජලය පොඩ්ඩක් දාන්න. ඒතර අපි අර කලින් කිව්වා වගේ අතුරු මුහුණතම කොහෙද? ඉහළට යනවනේ. ඒතර ඒ නිසා එහෙම ගැටලුවක් එක මහා ගැටලුවක් නෙවෙයි. සමහර ළමයින්ට ඔක් කරන්න ගියාමත් මේ මහා ලොකු ප්‍රශ්නයක් වගේ හිතන කොහොමද මේක කරගන්නේ කියලා. ඒක 아무තු දෙයක් නෙවෙයි. අයියා අපි ජලය අර මේ පැත්තට ජලය දැම්මොත් වෙන්නේ මොකද්ද කියලා කලින් කතා කරේ. අතුරු මොනොත් ඉහළ යනවනේ. ඒ වැඩේ තමයි කරගන්න තියෙන්නේ. ඊළඟ දේ තමයි දැන් ප්‍රස්ථාරයක් අපි ඇඳම මේ ප්‍රස්ථාර වල පොදු කාරණා දැන් මම කලින් කියන පොතේ මම ඔසේරම විස්තර කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මාගේ ස්කීම් එකක් බැලුවොත් රෝස්ටර්ගේ විවරණ ටික හොඳට බැලුවොත් මේ කාරණා හොඳටම පැහැදිලි කරලා තියෙනවා. ඒවා හරි අවධානයෙන් බලන්න. එතන අපි මෙහෙට ගන්නවා h1 මෙහෙට ගන්නවා h2. දැන් අපිට ආවේ h2 සමානයි d1 බෙදීම d2 h1 කොහොමනේ. එතන මේක මූල ලක්ෂ්‍ය හරහාන සරල රේඛාවක් වෙනවා. අපි හිතමු මෙන්න මේව දත්ත ලක්ෂ්‍ය ටිකක් අපිට මේ හරියට මෙන්නේ නැහැ ඉතින් අපි මම මේ උදාහරණයකට ගත්තාම ආවා කියලා. දැන් මෙතන පහක් මම ලකුණු කරලා තියෙනවා. දැන් අනුක්‍රමණය සරණ අනුක්‍රමණයනේ මෙන්න මේ ඝනත්ව අනුපාතය කියන සාපේක්ෂ ඝනත්වය මේ පොල් තෙල් මේ ජලය. එතන මේ දෙකේ අනුපාතය එම කියවෙනවා. ඒතර අනුක්‍රමණය සොයන්න යනකොට මෙන්න මේ දත්ත ලක්ෂ නොවන ඒ වගේම මේ දත්ත ලක්ෂ පරාසය ඇතුලේ තියෙන ඈතින් පිහිටි ලක්ෂ දෙකක් තෝරගන්න. පේපර් එකේ එහෙම තියෙනකොට පොඩ්ඩක් ඉතලයක් දාලා ලකුණු කරගත්තොත් අපිට ලේසි. පේපර් එකේ කිව්වා හෝ නැතා හෝ. එතකොට අපි කරන්නේ මොකද? y කණ්ඩායක වෙනස x කණ්ඩායක වෙනසෙන් බෙදනවා. ඒතර අනුක්‍රමණයක් සොයනකොට ඒකකත් එක්කම ආදේශ කළ සුළු කරගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. මේක නම් ඒකක එන්නේ නැහැ. මොකද දෙකම උසවල්නේ. අන්න ඒ විදිහට අනුක්‍රමණය සෙවුවම අනුක්‍රමණය සමාන වෙනවා d1 බෙදීම d2කට. ඒතර d1 සමානයි අනුක්‍රමණය වාරය d2. ඔය විදිහට තමයි අපි ප්‍රස්ථාරයක් එක මේ වැඩේ කරගෙන යන්නේ. ඒතර d කොටසේ අහනවා තුන්වෙනි කොටසේ එවැනි ප්‍රස්ථාරයක අනුක්‍රමණය 0.87යි කියලා දීලා තියෙනවා පොල් තෙල් වල ඝනත්වය. දැන් හරියට මම කිව්වා වගේ. ඒතර d1 බෙදීම d2 සමානයි 0.87යි. ඒතර මේක දීලා තියෙනවා ජලයේ ඝනත්වය 10 තුනයි. ඉතින් 10 තුන මෙහෙට කොට කරගන්න 870ක් ඔය 900ක් ඔය වගේ ගණන්නේ කොහොමද තේන්නේ නේ. දැන් මෙතන 870ක්. ඒතර ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා මේක කරන විදිය හොඳට බලාගෙන ආයි මම මේ කියපු ටික මේක නැවත හරි බලන්න. ඒතර ඔය මතක හිටිනවා d කොටස බලන්න. මෙම පරීක්ෂණයේදී U නලයට ප්‍රථමයෙන් වත් කළ යුත්තේ කුමන ද්‍රවයද? ඉතින් ඉස්සෙල්ලා දාන්න ඕනේ ජලය. එහෙම නැත්නම් ඝනත්වය වැඩි එක අනිවාර්යයි. දැන් ඝනත්වය අඩු ද්‍රවයේ පොල් තෙල් මේකට දාලා පස්සේ අපි ජලය දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඒ ජලය ටික යටට යනවා. පොල් තෙල් ගන්න දෙපැත්තෙන් ඉහළට එනවා. ඒතර පරීක්ෂණයේ දෝෂ සහිත වෙනවා. කරන්න බෑනේ ඇත්තටම එතකොට. එතන අපෙන් අහන්නේ මොන ද්‍රවයද කියලා. ඒක ජලය. එහෙම නැත්නම් ඝනත්වය වැඩි එක. ඒ විදිහට ගන්න වෙන්නේ. එතකොට අපිට කියන්න වෙන්නේ මොකද්ද? ප්‍රථමයෙන් වත් කළ යුත්තේ කුමන ද්‍රවයද? එතකොට ජලයනේ. එතකොට මොකද්ද වෙන්නේ කියලා ඇහුවාම උත්තරේ ලියන්න යන්න එපා. පොල් තෙල් දැම්මම මොකද්ද වෙන්නේ කියන එක අර නෙගටිව් උත්තරේ. වේද උත්තරේ ලියන්න යන්න එපා. එවිට වෙන්නේ මොකද්ද? මේ විදිහට ජලය දැම්මොත් පොල් තෙල් එක් බාහුවක පමණක් රැඳෙනවා.
අර ඍණ පැත්තෙන් ලියන්න යන්න එපා. ඉතින් මේක ධන පැත්තේනේ. එයි මේක දාන්න කියලානේ අහලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒක වඩා හොඳයි. විභාගේ ලකුණු දීලා තියෙනවා. ඒක අනිත් පැත්තට. ඒ වුණාට සමහර තැන්වල තියෙනවානේ ඍණ උත්තරේ ලියුවම ලකුණු දෙන්න එපා කියපු තැන්. මෙතන මේ පරීක්ෂණ නෙවෙයි වෙන ඒවා දැකලා දෙන්නේ. ඒ නිසා පොල්තෙල් එක් බාහුවක පමණක් රැඳේ කියන එක උත්තරේනේ. ඊ කොටසට අපි යමු. දැන් මේ ටික හරි. මේක කියනවා පොල්තෙල් කඳේ පොල්තෙල්හි ඝනත්වයේ 0.1 භාගික දෝෂයක් සහිතව නිර්ණය කිරීමට අවශ්‍ය නම් කඳක තිබිය යුතු අවම උස මොකක්ද කියලා අහනවා. එතකොට ද්‍රව කඳක උස මිලිමීටර 1ක නිවැරදිතාවයෙන් මිනිය හැකි බව උපකල්පනය කරන්න. ඒතර ද්‍රවයේ ඝනත්වයේ භාගික දෝෂය ඩෙල්ටා D කියලා එකක් දීලා තියෙනවා. ඒක බෙදීම D සමාන වෙනවා දෙක වාරයක් ද්‍රව කඳේ භාගික දෝෂය උනම දීලා තියෙනවා. ඒක ඔක හරිය ලේසියිනේ. එතකොට දැන් අපිට මෙයාට දාන්න වෙනවා කියලා 0.1යි ඊළඟට 2යි ද්‍රව කඳේ භාගික දෝෂය ලියනකොට ද්‍රව කඳ වනින්නේ මිලිමීටර 1 නිරවද්දිතාවයෙන් එතන මෙතන මිලිමීටර 1යි බෙදීම h. ඒක සුළු කරලා ගත්තාම හරි. එතන මිලිමීටර නම් 20ක් එනවා. මෙතන සෙන්ටිමීටර 2ක් කියලා එනවා. එතන දැන් මම අර කලින් කිව්වේ අර 10ක කතාවක් ඉතින් වඩා හොඳට එහෙම දැන් මේක දීපු විදිහට තමයි අපි මේක කරගෙන යන්නේ. මෙම පරීක්ෂණයේදී ඊළඟට F කොටස මෙම පරීක්ෂණයේදී ජලය වෙනුවට රසදිය භාවිතා කිරීමේදී පරීක්ෂණාත්මක අවාසිය කුමක්ද? රසදිය භාවිතා කරොත් මොකද වෙන්නේ? දැන් රසදියයි ජලයයි ජලය වෙනුවට රසදියයි පොල්තෙල් භාවිතා කරොත් දැන් අපි රසදිය රසදිය ඝනත්වය අගේ දීලා නැහැ. මේක 13600ක් අපි හැමදාම 14000යි කියමු. දැන් මේක 870 එක 1000යි කියමු. එතකොට 14 ගුණයක වෙනසක් තියෙනවා. එතකොට රසදිය පොඩි ප්‍රමාණයක් ගත්තා මේක සන්තුලනය කරන්න පොල්තෙල් වල ලොකු ද්‍රව කඳක උසක්. එතකොට මොකද්ද වෙන්නේ? සන්තුලනය වෙන රසදිය කඳේ උස මිනුම ඊටාම කුඩායි. එහි භාගික දෝෂය නැත්නම් ප්‍රේෂර් දෝෂය වැඩි යගයක් වෙනවා. එතකොට ඒක තමයි හොඳම කාරණාව වෙන්නේ. ඒ වගේම දැන් මේකේ උත්තර ඔයගොල්ලෝ බලන්න මාගේ ස්කීම් එකම මේ විදියට කියලා ගොඩාක් උත්තර දීලා තියෙනවා. සමහරලාට දැන් අපි හිතමු දැන් වැඩි පරාසයක රසදිය කඳ ගන්න බෑනේ. එහෙම ගන්න ගියොත් එහෙම මේකේ දිගමදි වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඒවට අමතරව ඔයගොල්ලෝ අධ්‍යයනයක් කරන්න. ඒතර මම මේ මූලික කාරණාවන් ගැන කිව්වේ. ඊළඟට මේකේ වැදගත් වෙන දේ තමයි අපි යූනලේ පරීක්ෂණයෙන් අපි කියනවා මිශ්‍රවන ද්‍රව දෙකක් විතරක් දීලා තියෙනවා නම් ඒක ඝනත්වය සංසන්දනය කරන්න යොදා ගන්න බෑ. ඒතකොට ඒ ආරෝපකරණයට යන්න වෙනවා. එතකොට අපි හිතමු දැන් මිශ්‍රවන ද්‍රව දෙකක් තියෙනවා. අපි හිතමු නිකන් පිරිසුදු ජලයයි නිකන් මුහුදු ජලයයි ඝනත්වය සංසන්දනය කරන්න ඕන නා කියලා. එහෙම වෙලාවකට ඕනනම් පුළුවන් මේ දෙන්නම එක්ක මිශ්‍ර නොවන වෙන ද්‍රවයක් අරගෙන පරීක්ෂණය දෙසරයක් කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි ගත්තා පොල්තෙල් කියලා. එහෙනම් පොල්තෙල් එක්ක අර පිරිසුදු ජලය කරනවා පොල්තෙල් එක්ක ඒ වගේම මේ අර මුහුදු ජලයත් එක්ක පරීක්ෂණය. ඒතර පරීක්ෂණය දෙසරයක් සිද්ධ කළා මේකට සම්බන්ධයක් ගොඩනගා ගන්නත් පුළුවන්. ඕන වෙන ක්‍රමයක් විදිහට අර ඝනත්වයේ වැඩි ද්‍රවයක් ගත්තොත් ඒ කියන්නේ හැබැයි දීලා තියෙන ජලය නම් ජලයට වඩා වැඩි ඝනත්වයේ තියෙන ද්‍රවයක් මේ අපි රසදිය වගේක් හිතමු රසදිය පතුරට දැම්මොත් එහෙම ඒතර දෙපැත්තෙන් අර ද්‍රව දෙක අඩංගු කරන්න පුළුවන්. එහෙම අඩංගු කරලා පරීක්ෂණයක් සිද්ධ කරන්නත් පුළුවන්. ඒ නිසා ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කරන්න ඒ ද්‍රව දෙක විතරක් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේක මිශ්‍ර නොවන ඒවා වෙනවා. තව ද්‍රවයක් ඒ දෙකත් එක්ක මිශ්‍ර නොවන එකක් දීලා තියෙනවා නම් වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළ යූනලයේ භාවිතයෙන් මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න යූනලයේ පරීක්ෂණය සම්බන්ධ සමස්ත කාරණා ටික. ඉතින් ඔයගොල්ලෝ 2003 ප්‍රශ්නය කරලා රොස්සර්ගේ විවරණය හොඳට කියවන්න. එතන මම මේ කියපු කරුණු ටික තව ටිකක් මතක් වෙනවා. ඒ වගේ මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන අනුවාදනල් පරීක්ෂණය බලන්න අපි ඉදිරියේදී දිගටම ඕනම අවුරුද්දක විභාගයට ලියන දරුවන්ට උදව් වෙන විදිහට මේ වැඩේ දිගට කරගෙන යනවා. ඔබේ අදහසක් කමෙන්ට් එකක් දාලා දීලා තියන්න. මොකද මේ MCQ ටිකත් කරගෙන යමින් ඉන්නවා. එතකොට ඒක සම්බන්ධවත් ඔබේ අදහස මේකෙන් ගත්තේ මොකද්ද? තව ඔබට අවශ්‍ය මොකද්ද කියන වගේ අදහසක් කමෙන්ට් එකක් දාන්න. ඒක අපිට මේ වැඩේ දියුණු කරගන්න උදව් වෙයි. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී බලමුනේ.